ආයුබෝවන් රාක්ෂණ තීගාවලිය තුන්වන කොටස තමයි අපි කරන්නට සූදානම් වෙන්නේ. තව වීඩියෝ පට ඉදිරියෙන් අපි සකස් කරනවා. ශ්‍රී ලංකා මහද්වීපයේ දුටුගැමුණු දුට්ටගාමිණී නම් මේ අභය කුමාරයා විසින් නිර්මාණය කළ සුවර්ණමාලී චෛත්‍යරාජරණ වහන්සේගේ ඒ ද්‍රෝණ ධාතුන් වහන්සේලා මේ රටට මේ ලෝකයට අරන් ආවේ මංජරී නම් නාගලෝකේ ජාසේන නාරජුරුවෝ ගැන. ඒ වගේම බාතිකාබේ මහරජතුමාගේ ඒ සෑය වැහැෙනතුරු මල් අරංගිය කොහොමද? දළදා ගමනේ ඇත්ත දේ කුමක්ද? ඒ කීරවැල්ල පරපුර කියන්නේ කවුද කියන එක සඳහන් කරන්නට අපි ඉදිරියෙන් සූදානම් වෙනවා. කීරවැල්ල මැතිතුමනි, නිලමෙතුමනි අවසරයි. ඔබ ගැන ප්‍රකාශ කරනවා. ඔබගේ ඒ සියලු දෙනා ගැන, මුතුන් මිත්තන් ආදී සියලු දෙනා ගැනත් හිතින් රාක්ෂණ තීගාවලිය තුන්වන කොටස තමයි අපි සඳහන් කරන්නට සූදානම් තිබෙන. මීට පෙර කොටස් දෙකක් කරලා අවසන් කරා. ඉතින් රාවණා මහරජතුමා එදා පලිඟු මැණිකකින් සාදාගත් ඒ ලී වලින් නිපැවි දර වලින් සකස් කරගත් ඒ ಭಾರತයට යන්න තමන්ගේ දුව වූ කෙහෙලිය, එහෙමත් නැත්නම් නගුලින් උපන් නගුලි ජනක රජු විසින් නිෂ්පාදනය කර ඒ නම තමයි සීතාදේ. රාවණා කුමාරයාට, රාම කුමාරයාට යුග ජීවිතයට අනබන්නට අත්වැල් බැඳගත් ඒ සීතා දේවිය ශ්‍රී ලංකා මහද්වීපයට රැගෙන ආවේ කොහොමද? රාවණාගේ එකම දියණිය වූ ඒ කෙහෙලිය රටට ගෙන ආ විදිහත්, මන්දෝදරිය කලබල වූ විදිහත් ගැන තමයි අපි කියන්නට සූදානම් වී තිබෙන්නේ. ඉතින් රාවණා දඬුමුඩු යන්ත්‍රයට එදා වෙස් මවාගත් ඒ චිත්ත රූපය ශ්‍රී ලංකාවට රැගෙන එන සීතා. පියා වූ මුත්තාගෙත් ඒ භාවනා අසපුවට රැගෙන ආ රාවණා සීතට කියනවා, දියණිය, ඔබ උපන් භූමිය තමයි මේ ශ්‍රීගිරිය, ශ්‍රී ලංකා මහද්වීපයේ හෙළයන් රජකම් කරන ස්ථානයයි. ඔබගේ මාතාව වන්නේ මන්දෝදරිය. මන්දෝදරී දේවිය ඇය අසුර කුල කාන්තාව. ඉතින් රාවණා මෙහෙම රැගෙන ඇවිත් එදා මන්දෝදරියටත්, විභීෂණටත්, කුම්භකර්ණටත්, සුපර්ණකාටත්, රටවැසියන්ටත් උමතුවෙන් මේ රූමත් තරුණිය ශ්‍රී ලංකාවට රැගෙන ආවේ කුමකටද? කවුද මේ යනවැද? සියලු රටවැසියන් බියට පත් වී තිබුණා. එදා මේඝනාදගෙත් කෙහෙලියගෙත් දෙදෙනාගම එකම දරු පෙසූ තියෙන නිවුන් දරු උපත නිසා ශ්‍රී ලංකාවේ හෙළයන් නිර්මාණය කරගත් ඒ දජය වූ හිර සහ සඳ නැංගුරුම් නගවා ඒ නෞකාවක නගවා යවූ දියණිය කතාපුව. ඉතින් දියණිය අහනවා, පියාණනි, මීට වසර ගණනාවක් මා ජනක රජු සමීපයේ ජීවත් වුණා. ඉතින් දැන් ඔබ මගේ පියා වෙන කෙනෙක් කියනවා. සහෝදරයන් සහෝදරියන් වෙන අය කියනවා. මොකක්ද ඒකේ ඇත්ත හෙළිදරව්? ඉතින් රාවණා සියලුම රෙදිපිලි ඉවත් කර රාජ ආභරණයෙන් සැරසෙන එදා සිංහනාදදී මමයි ඒ රාවණා යනව සීගිරිය රාජමාලිගාවේ මේ විදිහට ප්‍රකාශ කරනවා. ඔබගේ මාතාව මන්දෝදරී දේවිය. නුඹගේ නිවුන් දරු සහෝදරයා තමයි මේඝනාද. ඔබ උපන් පුණ්‍ය භූමිය තමයි මේ ස්ථානය. මේ වෙද්දී ඉන්දියානු ಭಾರತයේ රජකම් කරන ඒ රජවරයෙක්ගේ පුතු වූ රාම කුමාරයා, ලක්ෂ්මණු, හනුමාන් ශ්‍රී ලංකා මහද්වීපයේ නෞකාවක නැගී ශ්‍රී ලංකා මහද්වීපයට ඇතුළු වූ පසු ගැල්වලට නැගී යුද්ධය ප්‍රකාශ කරන්නට සූදානම් වී තිබෙනවා. ඉතින් රාවණාට දැනගන්නට ලැබුණා, මගේ සොහොයුරන් වූ විභීෂණත්, කුම්භකර්ණ, සුපර්ණකත් සියලු දෙනා රාම කුමරට එකතු මගෙන් රට මුදවා ගන්නට සූදානම්. ඇයි?
රටට තියෙන ලොල්කමට රජකමට තියෙන ආසාවට. ඉතින් කොච්චර ගෙලේ තිබුණ ඒ ඉර සඳ කෙටු ඒ පච්චය කොච්චර පෙන්වත් වැඩක් නැති පැත්තට රාවණාට මුහුණ දෙන්නට වෙනවා. එදා කුරුරු යුද්ධයක් පටන් අරගෙන 100,000 ගානක් සෙනග ඇද වැටෙද්දී රාම කුමාරයා විසින් ඒ හෙළ ඉතිහාසයේ රාවණා මහරජතුමා මරණයට පත් කරනවා. ඉතින් සීගිරියේ රාජමාලිගාවේ රාවණායි ලෙන නම් වූ ඒ රාවණා මහරජතුමාගේ මෘතදේහ තැන්පත් කරන්නේ සීගිරිය රාවණා විභීෂණට පවරනවා. ඒ මිහිදන් කිරීමේ අයිතිය විභීෂණ මිහිදන් කරනවා. ඉතින් ඉතුරු කොටස අපි රැගෙන එනවා සිව්වන වීඩියෝ පටේ. රාක්ෂණ දීඝාවලිය විතරක් නොවේ. ඒ ස්වර්ණමාලී චෛත්‍යරාජාණන් වහන්සේ සැදූ ඒ දුටුගැමුණු දිවි රාජෝත්තමයන් වහන්සේගේ ඒ කතා පුවත. මංජරී නම් නාගලෝකයේ ජාසේන නාරජු ගර්තම බඩ ඇතුලේ කුස තුල ජාසේන නාරජුරුවන් ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා සඟවා ගත්තේ කොහොමද? රහතන් වහන්සේ විසින් කොහොමද ඒ දේවල් එළියට ගත්තේ? තුලාවෙල්ලිය පුල්ලලිය ඒ වගේම පූණෑව මල්කඩා විස්තර මාලාව ඒ වගේම ඇත්ත දළදා ගමනය වවුනියාව ශ්‍රී දළදා විහාරය ඒ වගේ ඒ සියලු කටයුතු ඉදිරියේ අපි වීඩියෝ පටවලින් සූදානම් කරන්නට තිබෙනවා. ඉතින් ඔබ සියලු දෙනාට ස්තුතියි.